harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. අද කතා කරන්නේ කවුරුත්ම කතා කරන්නේ නැති විදිහේ මාතෘකාවක්. ඔයාට ආදරය කරන්න බැරි ඔයාගේ පොඩි කාලේ හිදෙස නිසා අපේ සංස්කෘතිය ඇතුලේ අපිට උගන්වන ලොකුම පාඩමක් තියෙනවා. දෙමව්පිය කියන්නේ දෙවිවරු කියලා. ඒ කතාව ඇත්ත. හැබැයි අපි කතා කරන්න බය සමාජයේ හංගන අනිත් පැත්තකුත් තියෙනවා. සමහර දෙවිවරු අතින් තමන්ගේ දරුවන්ගේ ආත්මය නැති වෙනවා කියන එක. ඔයාට හිතෙන්න පුළුවන් අපේ අම්මා තාත්තා මට කන්න බොන්න දුන්නා, උගන්වන්න සල්ලි වියදම් කළා. එහෙනම් කොහොමද එයාලා ටොක්සික් වෙන්නේ කියලා. මෙහෙමයි. ටොක්සික් පේරන්ටිං කියන්නේ කන්න නොදී ඉන්න එකට නෙවෙයි. ඒකට කියන්නේ ආදරය නමින් දරුවෙක්ව මානසිකව පාලනය කිරීමට. පොඩි කාලේ ඔයාගේ ගෙදර ඇතුලේ සිද්ධ වුණු මේ දේවල් තුන නිසා අද ඔයා වැඩිහිටි ජීවිතේ අවුල් ජාලාවක් කරගෙන තියෙනවා කියලා ඔයාලා දන්නවද? අංක 1 කීකරු ළමයාගේ ශාපය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා the good child syndrome කියලා. ඔයාට පොඩි කාලේ ආදරය ලැබුණේ කොන්දේසි එක්කද? විභාගේ පාස් වුණොත් අම්මා ආදරෙයි. කීකරුව හිටියොත් තාත්තා ආදරෙයි. ඔයා අඬන්නේ නැතුව ප්‍රශ්න අහන්නේ නැතුව හිටියොත් ඔයා හොඳ ළමෙක්. මොකද උනේ? ඔයාගේ පොඩි මොලේට වැටුණා භයානක කෝඩ් එකක්. මම විදිහට හිටියොත් මට ආදරය ලැබෙන්නේ නැහැ. මම අනිත් අයව සතුටු කරොත් විතරයි මට ආදරය ලැබෙන්නේ. ප්‍රතිඵලය අදටත් ඔයා රිලේෂන්ෂිප් එක්කදී බයයි ඔයාගේ අවශ්‍යතා ගැන කියන්න. ඔයා කරන්නේ අනෙකාට ඕනේ විදිහට නැට වෙන එක. මොකද ඔයා තාමත් උත්සාහ කරන්නේ අර හොඳ ළමයා වෙලා ආදරේ හිඟා කන්න. අංක 2 සංසන්දනය. අර එහා ගෙදර මල්ලි බලන්න. එයා කොච්චර දක්ෂද? ඇයි ඔයාට බැරි? මේ වචන ටික ඔයාගේ ආත්ම විශ්වාසය කුඩු කරලා දැම්මා. ඔයා ලොකු උනේ හැමතිස්සෙම මම හොඳටම මදි කියන හැඟීමත් එක්ක. ප්‍රතිඵලය අද ඔයාට කොච්චර දක්ෂතා තිබුණත් ඔයාට ඔයා ගැන සතුටු වෙන්න බෑ. කවුරු හරි පොඩි විවේචනයක් කරපු ගමන් ඔයා කඩාගෙන වැටෙනවා. ඔයා හැමතිස්සෙම අනුන්ගේ වැලිඩේෂන් එක බලාපොරොත්තු වෙනවා. හරි. ඔන්න අපි වීඩියෝ එක අතරතුරදී ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා දන්නවනම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අපේ harimatana.lk වෙබ්සයිට් එකෙන් ඔයාට උත්තරේ දෙන්න පුළුවන්. අපි අහන ප්‍රශ්නේ තමයි OPEC සංවිධානයට අයත් දැනට එහි සමාජිකත්වයේ දරන එකම දකුණු ඇමරිකානු රට කුමක්ද? පිළිතුර A බ්‍රසීලය, පිළිතුර B වෙනිසියුලාව, පිළිතුර C ඉක්වදෝරය, පිළිතුර D ආජන්ටිනාව. මේ ප්‍රශ්නයට හරිම උත්තරේ ඔයා දන්නවනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නිවැරදි උත්තරේ ලබලා දීලා ඔයා ජයග්‍රාහකයෙක් වුණොත් රුපියල් 1000ක් වටිනා රීලෝඩ් එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙලා ඔයාට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා උත්තරේ සපයන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකේ ඉතිරි කොටසට. අංක 3 ඉමෝෂනල් බ්ලැක්මේල්. එහෙම නැත්නම් වරදකාරී හැඟීම. මම උඹ වෙනුවෙන් කොච්චර දුක් විඳද? උඹට කොහොමද මට මෙහෙම කරන්න පුළුවන් හැකියාවක් ආවේ? මේක තමයි දරුණුම ආයුධය. දෙමව්පියෝ තමන්ගේ කැපකිරීම පාවිච්චි කරනවා දරුවාව පාලනය කරන්න. ප්‍රතිඵලය වෙන්නේ අදටත් ඔයා තීරණයක් ගන්නෙ ඔයාගේ සතුට වෙනුවෙන් නෙවෙයි, අම්මා තාත්තා දුක් වෙයි කියන බයට. ඔයා මෙරි මෙරි ජීවත් වෙන්නේ එයාලගේ හීන ඇතුලේ. ඔයාට බෑ කියන්න බෑ. ඔයා ජීවත් වෙන්නේ වරදකාරී හැඟීම් එක්ක. ඉතින් මේ කියන දේවල් ඔයාගේ ලව් ලයිෆ් එකට බලපාන්නේ කොහොමද? මේක තමයි භයානකම කොටස. සයිකොලොජි වල තියෙනවා නීතියක්. අපි තෝරගන්නේ හොඳම කෙනාව නෙවෙයි, අපිට පුරුදු කෙනාව. ඔයාගේ ගෙදර පොඩි කාලේ තිබුණේ රණ්ඩු, අඩප්‍රහාර, නොසලකා හැරීම් නම් සාමකාමී හොඳ ආදරයක් ලැබුණාම ඔයාගේ මොලේට ඒක බෝරින් කියලා දැනෙනවා. ඔයා නොදැනුවත්වම තෝරගන්නේ ඔයාගේ අම්මා තාත්තා වගේම ඔයාව පාලනය කරන, ඔයාව රිද්දන සහකාරයෙක්ව. මොකද ඔයාගේ යටිහිත දන්න ආදරය කියන්නේ ඒකට. ඇත්තටම මේකෙන් ගොඩ එන්නේ කොහොමද? ඔයාට ඔයාගේ පොඩි කාලේ වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් මේ ට්‍රවුමා සයිකල් එක මෙතනින් කඩන්න. එයාලා දෙවිවරු, එයාලා නිවැරදි කියන බොරුවෙන් එළියට එන්න. මගේ දෙමව්පියෝ මට මානසිකව හානි කළා නම් ඇත්තට මේක පිළිගන්න. ඒක පව්පිරීමක් නෙවෙයි. ඒක ඇත්ත දැකීමක්. එයාලා ගැන අනුකම්පා කරන්න. එයාලට වෛර කරන්න එපා.
මොකද එයාලා හැදුනෙත් එයාලගේ දෙමව්පියන්ගෙන් ඔය වද ටිකම විදගෙන. එයාලා දන්නේ නැහැ ආදරේ පෙන්වන්න වෙන විදිහක්. මේක පරම්පරාවෙන්ම පැවතගෙන එන දෙයක්. වැදගත්ම කාරණාව ඔයා නොදුන්න දේවල්, ඔයා නොලබපු දේවල් ඔයා ඊළඟ පරම්පරාවට දෙන්න පටන් ගන්න ඕනේ. ඔයා ගැන මීට වඩා හොඳට හිතන්න ඕනේ. ඔයාට ලස්සනයි කියන්න. ඔයා වැටුණහම ඔයාවම තුරුල් කරගන්න. ඔයා විභාග පාස් වුණත් නැතත් ඔයාට ආදරේ කියලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාටම කියාගන්න. අම්මා තාත්තා වුණත් ඔයාගේ මානසික නිදහස නැති කරනවා නම් කාරුණිකව ඈත් වෙන්න. බෑ කියන්නේ ඉගෙන ගන්න. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් එහෙම නෙවෙයි. ඒකට කියන්නේ ආත්මාරක්ෂාව කියලා. ඔයා කැඩුණු බිදුණු කෙනෙක් නෙවෙයි. ඔයා තුවාල වුණු කෙනෙක් විතරයි. තුවාල සනීප කරගන්න පුළුවන්. හැබැයි මුලින්ම තුවාල තියෙනවා කියලා පිළිගන්න ඕනේ. ඔයාට පුළුවන් අද ඉඳලා හොඳ අම්මා කෙනෙක් වෙන්න, හොඳ තාත්තා කෙනෙක් වෙන්න ලස්සන අරමුණක් තියාගන්න. ඉතින් අද කියපු දේ ඔයාගේ ජීවිතේට කොයිතරම් වැදගත්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න හරිමතන YouTube channel එක දැන්ම subscribe කරන්න. ඉතින් අපේ ප්‍රශ්නයට උත්තරේ ඔයා දන්නවනම් පහළ තියෙන description එකෙන් ගිහිල්ලා harimatana.lk අපේ website එකෙන් ඒකට උත්තරේ දෙන්නත් පුළුවන්. ජයග්‍රාහකයාව අපි ඊළඟ සතියේ වෙනකොට නම් කරන්නත් සූදානම්. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් අපි හමු වෙමු. මේ හරිමතන. ජීවිතේ හදාගන්න ඔයා මේ ඇවිල්ලෙන්නේ හරිම තැනට. YouTube කියන්නේ වීඩියෝ බලන තැනක් වුණාට හරිම තැනේ වීඩියෝ බලන ඔයාට නම් වීඩියෝ බලන ගමන් තෑගි දිනා ගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. වීඩියෝ එක අතරමැදදී අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා description එකේ තියෙන link එකෙන් හරිම තැන website එකට ගිහිල්ලා submit කරන්න. සෑම සතියකම තෝරාගත් ජයග්‍රාහකයන් හට රුපියල් 1000ක් වටිනා reload එකක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් තෑගි රැසක්. harimatana.lk හරිම තැනින් පටන් ගමු.